Hello everyone. ඉතින් ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් අද ගේන්නේ. සාමාන්‍යයෙන් වයින් බොන අපේ ලාංකිකයෝ අපේ ගෙදර එහෙම නැත්නම් හෝටල් එකකට ගිහිල්ලා වයින් එකක් බොන්න කැමැත්තෙන් ඉන්න බොන අය මෙන්න මේ දේවල් ටික කරනවාද කියලා බලන්න. වයින් එකක් ඉස්සෙල්ලම ටේස්ට් කරද්දී වයින් එකක් ග්ලාස් එකට ඔයගොල්ලෝ සර්ව් කරලා පස්සේ වයින් එක අනිවාර්යෙන්ම ග්ලාස් එක අල්ලන තැනක් තියෙනවා. වයින් ග්ලාස් එකේ මම ප්‍රෙෆර් කරන්නේ වයින් ග්ලාස් එකේ මෙතනින් අල්ලන්න කියලා. ඔයගොල්ලෝ ෆින්ගර් එක මෙහෙම තියලා මේ ග්ලාස් එක හොඳට බැලන්ස් වෙන්න අතින් අල්ලන්න පුළුවන්. ස්ටෙප් 1 එක විදියට අනිවාර්යෙන්ම අපියරන්ස් එක එහෙම නැත්නම් ග්ලාස් එකේ දාපු වයින් එකේ කලර් එක බලන්න. ඊට පස්සේ ගොඩක් අය කරනවා මේ ග්ලාස් එක ස්වෙල් කරනවා. මේක කරන්නේ ඔයගොල්ලෝගේ රිස්ට් එකෙන්. ඔයගොල්ලෝගේ මෙන්න මේ මැනික් කටුවෙන් තමයි ඔයගොල්ලෝ මේක කරකවන්නේ. පොඩි ටච් එකක් දුන්නාට පස්සේ මේක ලස්සනට රොටේට් වෙනවා. මේදී ඔයගොල්ලන්ට දැම්ම කරන්න බැරි නම් ඔයගොල්ලන්ට මේක ටේබල් එක උඩින් තියලා ටේබල් එක උඩ තියෙද්දි ඔයගොල්ලෝගේ මෙන්න මේ ඇඟිලි දෙකෙන් මෙහෙම අල්ලගෙන ඔයගොල්ලෝගේ මේ යට තියෙන සුළඟිල්ලෙන් මේකට පොඩි ටච් එකක් දීලා අල්ලගෙන ටේබල් එක උඩ තියෙද්දි ඔයගොල්ලන්ට මේක මෙහෙම ලස්සනට මේ කරකවන්න පුළුවන්. වයින් එක ලස්සනට ස්වෙල් වෙනවා. ඔයගොල්ලෝ නිකන් අර එක්ස්පීරියන්ස් කෙනෙක් වගේ. ඊට පස්සේ වයින් එකේ ඔයගොල්ලෝ නෝස් එක අනිවාර්යයෙන්ම ඇතුළට යන්න ඕනේ. වයින් එක ස්මෙල් කරන්න. අරෝමා ඔයගොල්ලෝ මේක දැනෙන ඔක්කොම අරෝමාස් ටික අනිවාර්යයෙන්ම මේක ස්වෙල් කරද්දී ඊළඟ ස්ටෙප් එක තමයි ඔයගොල්ලෝ මේක ඩ්‍රින්ක් කරන්න. චියර්ස්. සරලවම ස්ටෙප්ස් 5කටම තිබ්බද ඔයගොල්ලන්ට ඉතින් මේක පැහැදිලිවම තේරුණා කියලා හිතනවා. අපියරන්ස් එක ස්වෙල් කරන එක ස්නිප් කරන එක එහෙම නැත්නම් ඇරෝමාස් වල ටෙස්ට් කරන එක ඊට පස්සේ සිප් එකක් අරගෙන ටේස්ට් කරලා බලන එක ඊට පස්සේ ෆයිනලි ඔයගොල්ලන්ට දැනෙන දේ ඔයගොල්ලෝ හිතින් ගම්‍යමාන කරගන්න. ඉතින් සරලවම වයින් එකක් ඩ්‍රින්ක් කරනවා කියන්නේ මේක. ඒක ටේබල් එකක් ගෙස්ලත් එක්ක ඔයගොල්ලෝගේ ෆ්‍රෙන්ඩ්ස්ලත් එක්ක ඩ්‍රින්ක් කරද්දී ඒකට ඇති වෙන වැලියු එක වෙනම දෙයක්. ඉතින් ඔයගොල්ලන්ට මේකේ ලයිෆ් එකේට ගන්න දෙයක් තියෙනවා නම් අරගන්න. මගේ ඊළඟ වීඩියෝස් බලන්න කැමති අය මාව ෆලෝ කරලා තියාගන්න. Thank you for watching Wine with Laya.